ලස්සනයි. මේ මගේ දුක මාර්කට් කරන්නේ. Hi guys, good morning. අද අපි යන්න හදන්නේ දිනෙත්ගේ බයික් එක සර්විස් කරන්න. උනේ දාම මන්න ලෑස්තිලා ඉන්නේ. අපි බලමු අපි සෙට් එකම යද්දි. 5 minutes later. ළමයි අපි සර්විස් සෙන්ටර් එකට ඇවිල්ලා ඉන්නේ. මේක තියෙන්නේ මේ නාවල පැත්තේ තමයි තියෙන්නේ මේක. දැන් බයික් එක සර්විස් එකට දාලා දෙන්නේ ඉස්සෙල්ලා යාව හොදනවා මං හිටියේ. යන්නත් ඕනේ බලමු දිනෙත් නම් ගියා. මං තව ටික කියනවා මට නිදිමතයි ඒක. අනිත් දේ තමයි මෙතන බජාජ් ජෙනුයින් පාර්ට්ස් තියෙන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි එකේ සර්විස් සෙන්ටර් එක. ඉතින් බයනද රෙකමන්ඩ් කරන්න පුළුවන්. කිසිම අවුලක් වෙන්නේ නැහැ. ඔයාලත් එන්නේ නැවනේ. ඉතින් ඔයාලගේ වාහනයක් සර්විස් කරගන්න තියෙනවා නම් මෙතනට ඇවිල්ලා බලන්න. Okay. බලන්න. ලස්සනයි. ළමයි බයික් එක සර්විස් එකට දාලා දැන් කන්න යනවා මම ඉන්නේ. පයින් යන්නේ. යා කොණ්ඩේ කපලා මේ එයා ලස්සනයිද කියලා බලන්න. ආල කමෙන්ට් එකක් දාගෙන යන්නේ එයා ලස්සනයි නැද්ද කියලා. ග්ලෝ මාක් එකක් තියෙනවා බලමු මොකේ හරි කන්න ඕනේ බඩගිනේ. බලමු. ගයිස් ඉතින් ග්ලෝ මාක් එකේ සෙට් නැහැ. ඉතින් PNS ගේ එක සෙට් උත් නෑ. අපි කැරන් ෆ්‍රෙෂ් යනවා. ඉස්සරහා තියෙනවා අපි ගිහලා කාලා බීලා එන්න. ආයිගේ කැරන් ෆ්‍රෙෂ් එකට 1 hour later. ඉතින් ළමයි අපි කාලා ඉවර වෙලා උදේට කාලා ඉවරලා දැන් ආපහු සර්විස් සෙන්ටර් එකට ආවා. මම ඔයාලට සර්විස් සෙන්ටර් එක ගැන කිව්වේ නැහැනේ. ඉතින් අපි දැන් ඇවිල්ලා ඉන්නේ සරත් මෝටර්ස් එකට. මේක තියෙන්නේ නාවල. ඉතින් සරත් මෝටර්ස් එක තියෙන්නේ නාවල මෙතන يعني බජාජ් ජෙනුයින් පාර්ට්ස් දාලා තමයි ඔයාලගේ බයිසිකලේ නැත්නම් ත්‍රී වීල් එකේ සර්විස් එක කරන්නේ. ඔයාලට පුළුවන් ඉතින් කියන්නේ මෙතන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි එක අනුබද්ධ ශාඛාවක් වගේ තමයි තියෙන්නේ. ඔයාලට පුළුවන් මෙතනට આવොත් එහෙම බජාජ් ජෙනුයින් ඔරිජිනල් පාර්ට්ස් දාලා ඔයාලගෙත් ආහනේ සර්විස් එක කරගන්න. ඉස්සරහට ගිහලානේ. සාධාරණ ඉතින් ගිහින් ඉල්ලා රීතර බ්‍රේක් ගන්න.
තමයි පොඩි ප්‍රශ්නයක් කලා තියෙන වෙදිනෙ දුකින් ඉන්නේ දෝර ගන්න ආන මොකක්ද කියන්න තියෙන අද දෙන්න දෙන්නද ඇඩ්‍රෙස් එක දෙන්න නැද්ද මට ආඩස් එමට දෙන්න ඇඩ්‍රස් ගෙනට එපස් ගැන මොකක්ද කියන්න ඇඩ්ඩයිස් වෙනදර මේ ඇඩ්ඩයිස් දෙන එක්කෙනට අද පොඩ්ඩක් අද අපෙන් ඇඩ්ඩෙස් දෙන්න තියෙන්නේ ඔබ හොතන සමදර දුක තමයි බලවනේ මොක් මගේ දුක මාතක් කරන්න කෝනාර වෙන්න One hour later. ෆුල් සර්විස් එක නම් ඉවරයි. දයාගියා ටෙස්ට් රන් එක දාලා එන්න පොඩ්ඩක් බලන්න. අපි ඉන්න ඉතින් බයික් එක ගිහින් එනකම්. ළමයි සර්විස් එක නම් ඉවරයි. දැන් යන බිල ඉවරයි. ඉතින් මේ වැඩේ ඉවරුණාට පස්සේ කියන්නේ මේ සර්විස් එක ඉවරුණාට පස්සේ අපිට ගිය සම්පූර්ණ ගාණ තමයි රුපියල් 8480යි. සර්විස් එකටයි ඉස්සරහා බ්‍රේක් පැඩ් වලටයි. ඉස්සරහා බ්‍රේක් පැඩ් මාරු කරන ඒ ටිකට. හොඳම දේ තමයි බයික් එකේ චේන්ස් පොකට් එක ගෙවිලා. ඉතින් ස්පොකට් සෙට් එක මාරු කරන්නයි ඒ වැඩ ටිකට අපි වෙනම කොටේෂන් එකක් ගත්තා. ඒකට 23100ක් ලොකුද ගියා. මම බිල් එක දාන්නම් ඔයාලට බලන්න. ඉතින් ඒ කොස්ට් එක තමයි අපිට මේ වැඩ ටිකට ගියේ. ඉතින් බයික් එකේ සර්විස් එක ඉවරයි. මේ තියෙන්නේ ඉතින් ෆයිනල් අවුට්පුට් එක. දැන් බිල් එක සෙටල් කරලා සේරම වැඩ ටික හරි. දැන් අපි යන්න හදන්නේ. තේරෙනවනේ ඉතින් මේ එන ඉතින් vlog එක එන් කරනවා. ඉතින් subscribe කරලා නැත්නම් subscribe කරලා අපිත් එක්ක set වෙන්න කියලා ඉල්ලනවා. ඉතින් ආයෙත් දවසක තව vlog එකකින් set වෙමු. bye. ඉතින් bye කියන්නේ. bye bye.